ඔයා half rep එහෙමත් නැත්නම් partial rep ගහන කෙනෙක් නම් long length partial rep ගහන්න. ඒක ගහනකොට ඔයා muscle එකට උපරිම stretch එකක් දෙන විදිහට ගහන්න. උදාහරණයකට ගමුකෝ bicep curl එක ගහනවා කියලා. bicep curl එක ගහනකොට සම්පූර්ණයෙන්ම ඔයාට උඩට ගන්න බෑ කියමුකෝ. එතකොට ඔයා try කරන්න half ඇවිල්ලා maximum stretch එකක් පහළට දෙන්න. එතකොට මෙතනදී තමයි මසල් එකට හොඳ ස්ට්‍රෙච් එකක් හම්බ වෙන්නේ. මේ ක්‍රමය රොනි කෝල්මන්, සෑම් සූලික් වගේ ප්‍රෝ බොඩි බිල්ඩර්ස්ත් යූස් කරනවා දැකලා ඇති. මෙතනදී තියෙන වාසිය තමයි ඔයාට ලොකු රෙප්ස් ගානක් සාමාන්‍ය ගහන රෙප්ස් ගන්නට වැඩිය රෙප්ස් ගානක් ගහන්න පුළුවන්. ඒ වගේම මසල් එකට ලොකු ටෙන්ෂන් එකක් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ මැෂින්ස් වලට. ඔයාට ෆ්‍රී වේට්ස් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මැෂින්ස් වලට පාවිච්චි කරනකොට මේක ටිකක් ලේසි. මොකද ඔයාට ස්ටැබිලිටි එක තියෙනවනේ. එතකොට ඇඟෙන් ස්ටේබල් කරන්න දෙයක් නැහැ. ඔයාට මෝෂන් එකට වර්ක්අවුට් එක කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා හරි ටෙක්නික් එකට ගහනවා නම් ඔයාට මේක ඕනම එක්සර්සයිස් එකකට පාවිච්චි කරන්න පුළුවන්.